හායි කොහොමද ඉතින් හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඕන්න ඉතින් මම අදත් මගේ බිස්නස් එක සම්බන්ධව පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට බලන්න. ඉතින් මේ තියෙන මට හම්බ වෙච්ච තේකොළ ඕඩර් එකක්. අලුතෙන් බිස්නස් එක පටන් ගන්න කෙනෙක්ගේ තමයි මේ එයා ඉස්සෙල්ලාම ඕනේ කියලා කිව්වේ තේකොළ කිලෝ 2ක්. මොකද එයා තේකොළ කිලෝ 2කින් ඉස්සෙල්ලාම පටන් අරගෙන බලන්නම් කියලා තමයි කිව්වේ. ඉතින් 500න් එක පැකට් එකක් ඉල්ලුවා. ඉතුරු එකමාරම ඉල්ලුවේ ග්‍රෑම් 100 පැකට් වලින්. ඉතින් මේ විදිහට තමයි මම මේ ඕඩර් එක ලෑස්ති කරේ. මේවට තාම ලේබල් දාන්න තියෙනවා. ඒ ටිකක් දාගන්න ඕන. ඉතින් ඔයාලත් බිස්නස් එකක් කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් කවුරු හරි අපිට කතා කරන්න 077 25 28 කියන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා විස්තර දැනගන්න පුළුවන්. එතකොට මට ඔයාලට කියන්න ඕන උනේ දැන් අපි බිස්නස් එකක් කරද්දී ඇත්තටම ලාභයක් කොහොමත් අපි හැමෝම බලාපොරොත්තු වෙනවනේ. අපි ඉස්සෙල්ලාම බිස්නස් එකක් කරද්දී ලොකු ලාභ බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. මොකද අපි හිතනවා නම් මට මෙච්චර ලාභයක් තියෙන්න ඕන මේ බිස්නස් එකෙන් එහෙම කියලා. එහෙම හිතුවොත් ඔයාලට කවදාවත් හොඳ ලාභයක් ගන්න වෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම පුංචිවට පටන් ගන්න. එතකොට චූටි ලාභය වුණත් ඔයාලට ඒක ලොකු දෙයක් වෙයි. ඉස්සෙල්ලාම ලොකුවට ලාභ හොයන්න ගියොත් ඔයාලට කවදාවත් ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න බැරි වෙයි. ඉතින් ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න කවුරු හරි කැමැත්තෙන් ඉන්නවා නම් අපිට කතා කරන්න. අපේ WhatsApp නම්බර එක මම ඔයාලට කලින් කිව්වා. ඉතින් අපිට මැසේජ් එකක් දාලා ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. තේකොළ බිස්නස් එකට අමතරව ඔයාලා දැන් දන්නවනේ මම 3 බිස්නස් එක කරනවා. ඊට අමතරව hair accessory ඒ පැත්තත් මම කරනවානේ. කැමති කවුරු හරි ඉන්නවා නම් ඔයාලට මේ ඔක්කොම කරන්න පුළුවන් නම් ඔක්කොටම එකතු වෙලා ඔයාලට මේ කියලා බිස්නස් එකක් කරගෙන යන්න. එහෙම නැත්නම් ඉස්සෙල්ලාම තේකොළ එකෙන් පටන් ගන්න කැමති නම් මේ විදිහට ඔයාලටත් පුළුවන් තේකොළ එකෙන් ඔයාලගේ බිස්නස් එක පටන් ගන්න. මම අර කිව්වා වගේ ඔයාලා ඉස්සෙල්ලාම ලොකු ලාභ ඔළුවේ තියාගෙන බිස්නස් පටන් ගන්න එපා. මොකද අපි ඉස්සෙල්ලාම බිස්නස් එකක් කරාදී අපිට හිතන තරම් ලොකු ලාභ ගන්න බෑ. ඒක තමයි ඇත්තම කතාව. මහා පරිමාණයෙන් අපි බිස්නස් කරන්නේ නැහැ. ඉස්සෙල්ලාම පුංචිවට තමයි බිස්නස් එක අපි කරන්න පටන් ගන්නෙ. එතකොට අපිට පොඩි ලාභ අපි කොහොමත් එතකොට හිතන්න ඕන මට මෙච්චරයි ලාභේ තියෙන්නේ. ලොකු ලාභ නැහැ. පොඩි ගාණෙන් තමයි මම ලාභي හොයන්න ඉස්සෙල්ලාම පටන් ගන්න ඕන. අන්න ඒ මතේ ඉඳලා ඔයාලා බිස්නස් එක පටන් ගන්න. ඔයාලට ලොකු ලාභ ඕනේ කියලා එහෙම හිතුවොත් එහෙම ඔයාලට කවදාවත් ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න වෙන්නේ නැහැ. ස්මෝල් බිස්නස් එකක් පටන් ගත්තත් ඔයාලට ඒක දිගටම කරගෙන යන්නත් බෑ. මොකද මේ මට ලාභ නැහැ එහෙම කියලා ඔයාලා මේ බිස්නස් එක අතහැරලා දානවා. ඔයාලා තමයි දැනගන්න ඔයාලගේ බිස්නස් එක කොච්චර දුරට දියුණු කරගෙන යනවද කියලා. ඔයාලට කස්ටමර් බේස් එකක් හැදුනහම තමයි ඔයාලගේ ලාභේ ඒ විදිහටම ඔයාලා හිතන විදිහටම ඔයාලගේ අතට ලැබෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලටත් පුළුවන් පුංචි බිස්නස් එකක් පටන් ගන්න. මාත් එක්කලා එකතු වෙන්න. එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.